වසන්ත බරපතලකම විතරක් නෙමෙයි. නිදහසට කියන්නේ හේතු කියන්න ආණ්ඩුව අපට ඕනේ නෑ. නෑ රොෂාන් මේ ප්‍රශ්නේ මං කියන්නේ ඒකයි. කලින් ආණ්ඩුවටත් තිබ්බන ඔය ප්‍රශ්නේ. නෑ ඒක හින්දානේ දැන් අධිකරණ තුනක් දාලා ඔය නීතිපති දෙපාර්තමේන්තුවමයි කලින් ආණ්ඩුව තිබ්බේ. නෑ ඔබ ඉන්න වසන්ත මොහොතක් මම ඔබට කියන්නේ ඒකයි. මේකට පාර්ලිමේන්තුව දැන් බඳවා ගන්නවා. නිකන් මොහොතක් ඉන්න වසන්ත අන්තර් සමාගම් සේවක සංගමේ සභාපති ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක දූෂණ විරෝධී සංවිධානයේ හඬ සංවිධානයේ කැඳවුම් කරමින් ඔබට තිබ්බ තනතුරු මේවට උතුරු මැද පළාත මිනිස්සු ඡන්දෙ දුන්නා. ජනාධිපතිතුමාට ඡන්දෙ දුන්නා. ඔබ ෆයිල් මිටි ගණන් ඇවිල්ලා ඔය පුටුවේ වාඩිලා අපිට කතා කළා. පාර්ලිමේන්තුවේ කතා කළා. කොයි මොහොතකවත් කිව්වේ නැහැ අපි බලයට ගත්තාම අවුරුද්දක් දෙන්න වෙලාව අවුරුදු දෙකක් දෙන්න නීතිපති දෙපාර්තමේන්තුව ගේන්න ඕනේ පනත් ගේන්න ඕනේ ප්‍රමාද වෙයි කලබල කරන්න එපා. හැබැයි ඔබේ ජනාධිපතිතුමා ලස්සන කතාවක් කිව්වා. ජනාධිපති පදවි ප්‍රාප්තිය වෙලාවේ එතුමා කිව්වා මම විජ්ජාකාරයෙක්වත් මායාකාරයෙක්වත් නෙවෙයි මම වැඩ කරන්නම්. මට කරන්න පුළුවන් ටිකක් තියෙනවා බැරි ටිකක් තියෙනවා කියලා. හැබැයි මම අහන්නේ වසන්ත ඔබ මේ දැන් ඇවිල්ලා බලය අතේ තියන් දෙන උත්තරය මේකට මිනිස්සු විශ්වාස කරනවද? අනිවාර්යෙන්. රොෂාන් අනිවාර්යෙන් මිනිස්සු විශ්වාස කරනවා නම් මගේ ප්‍රශ්නේ අවසන් නැහැ. විශ්වාස කරනවා නම් ගෙදරකින් බැහැලා යන්න බැරුව හිටපු ඔබේ ප්‍රතිවාදී නුගේ ගොඩට ඇවිල්ලා ස්ටේජ් වල ආණ්ඩුවට ඇඟිලි ගහලා පළවෙනි අවස්ථාවේම ආණ්ඩුව ගෙදර යවනවා කියලා හයිය ගත්තේ කොහමද? ඔබලගේ කොන්දපන් නැති නිසානේ වසන්ත මහත්තයෝ මේ ප්‍රශ්නේ උනේ. ඉතින් මිනිස්සුන් දූෂිතයෝ කියලා හංගඩු ගහලා ගෙදර යවපු මිනිස්සුන්ට නැවත කරණි දෙන්න දේශපාලන අවස්ථාවක් ඔබලගේ දුර්වලතා. කලබල වෙන්න ඕනේ නැත්තේ. ඔබලගේ දුර්වලතා. නෑ කලබල වෙන්න ඕනේ නෑ. අපි හේතුව තමයි ආණ්ඩුව අවුරුද්දක් ගත වෙනකොට සම්මත කරපු පනත් ටික බලන්න. ඒ පනත් සම්මත කරලා මිලියන 4000කට වැඩිය ආයතා ලෙස රැස් කරපු වත්කම් අත්පත් කරගෙන තියෙනවා. නඩු ගණනාවක මේ වෙනකොටත් වත්කම් ගණනාවක් ලිස්ට් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි නඩු ගණනාවක් දින දීලා තියෙනවා. ඔය වේදිකාවේ හිටපු ගාණක් ඒ නඩුවල ඉන්නවා. ගණනාවක් ඉන්න ඔය නඩුවල. ඒ විතරක් නෙමෙයි. ජනාධිපතිතුමා කිව්වා වගේම නීතිපති දෙපාර්තමේන්තුව විතරක් නෙමෙයි නීතිපති දෙපාර්තමේන්තුව අවශ්‍ය නිලධාරීන්. අධිකරණ ක්‍රියාවලිය කාර්යක්ෂම කරන්න අවශ්‍ය කරන අධිකරණ තුනක් ඇමතිවරුන්ගේ ගෙවල් පාවිච්චි කරන්න නැති ඇමතිවරුන්ගේ ගෙවල් වල අධිකරණ තුනක් දාලා අධිකරණ ක්‍රියාවලිය සක්‍රිය කරන්න අවශ්‍ය කරන පහසුකම් සැපයීම. මේ සියල්ල කරමින් තියෙනවා. ඒ නිසා ජනතාව දන්නවා මේ අකර්මණ්‍ය කරලා තිබුණු රාජ්‍ය යාන්ත්‍රණය සක්‍රිය කරවන්න අවශ්‍ය කරන රාජ්‍ය පද්ධතියට අවශ්‍ය කරන පහසුකම් සපයමින් ආණ්ඩුව දැන් මැදිහත් වෙලා තියෙනවා. නෑනේ රංග දිසානායක අල්ලස් කොමිසමේ ප්‍රධානී ඇවිල්ලා පාර්ලිමේන්තුවෙන් පිටතත් කියපු කතාව මතකද? මගේ කාර්ය මණ්ඩලයවත් මුදල් අමාත්‍යාංශය අනුමත කරලා දෙන්නේ නැහැ මහත්තයෝ. මං කොහොමද මේ වැඩ කරන්න කියලා රංග මහත්තයා දැන් ඔබ කියන කතාව මං කියන්නම්. 3,40,000ක් රාජ්‍ය සේවය පුරා ඔබට සහාය දෙනවා නම් ඒ ආයතන ශක්තිමත් කරනවා නම්. රොෂාන් මේ තියෙන ප්‍රශ්නේ ඔබට මම කියන්නේ එකයි. මේ 3,40,000 මේ වෙනකොට ලක්ෂයකට ආසන්න පිරිසක් අනුමත කරලා තියෙනවා. මේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මේ අවුරුද්ද ඇතුලේ ලක්ෂයක් බඳවා ගන්න අනුමත කරලා තියෙනවා. ඉතින් ඔබ හිතන්න අපි රාජ්‍ය සේවයට බඳවා ගන්නට අපි මේ අවුරුද්දකට කලින් රටකට බඳව ගත්තේ ලක්ෂයක් රාජ්‍ය සේවයට එකතු වෙනකොට පඩි දෙන්න ඕන ලබන අවුරුද්දේ දාන්න රොෂාන්. දැන් ඔය කියන්නේ ජනතාවට පඩිතද කරන් ඉවසීමෙන් ඉන්නේ කියලා. නෑ ඒව නෙමෙයි කියන්නේ මේ ලක්ෂයක් බඳව ගන්නවානේ. පඩිතද කරගන්න රස්සාවට බඳව ගන්න නෑනේ. රස්සාවට බඳව ගන්න නෑ රොෂාන්. ඒ කියන්නේ අවුරුද්දක් වැඩක් වුනේ නැත්තේ බඳව ගන්න බැරි වෙච්ච නිසා. අවුරුද්දක් බඳව ගන්න නැතුව අවුරුදු 6ක් හිටපු රාජ්‍ය සේවයට ලක්ෂයක් බඳව ගන්නවා කියලා හිතන්න ඔබ රොෂාන් ලක්ෂයක්. ඒ බඳවා ගැනීම ඇතුළේ ඉහළම තනතුරු වල සිට කාර්යාල කාර්ය සහායකයා දක්වා බඳව ගන්නවා. ඒ විතරක් නෙමෙයි. පෙරේදා නඩුව අවසන් වුණා ගුරු සේවාවල තිබිච්ච අවසන් නඩුව 25000 කලුතෙන් ගුරු සේවාවලට එකතු වෙනවා. 25000. ඒ කියන්නේ රාජ්‍ය සේවයේ අකර්මණ්‍ය රාජ්‍ය සේවය මේ දුවා ගන්න බැරුව තිබිච්ච රාජ්‍ය සේවය අපි දුවවනවා. එතකොට මේ ක්‍රියාවලින් ඇතුලේ රජය මේ ගත හැකි සියලු තීන්දුව తీරන අරගෙන රජය දුවවන්න මේ හදන්නේ.